මේ වන විට මීට ඉස්සෙල්ලත් සරණමාලි වැව සහ කැටනව කියන වැව් දෙකට වතුර ඉල්ලගෙන ආවා. අපි ඒ හැම කෙනාටම කිව්වා මේකට වතුර දෙන්න, උඩවල ජලාශයේ වතුර වැඩි කරගමු. ඒකට විකල්ප වතුර එන මාර්ගය හදමු. වතුර මේකේ ඇලේ ගේන්න බැරි නම් ඒකට ගේන්න පුළුවන් මාර්ගය අපි හදාගමු. හදලිවල වලට වතුර ගෙනියන්න අපිට කිසි ප්‍රශ්නයක් නැහැ කියලා. කොට්ටාස කමිටුවේ කතා කරා, ව්‍යාපාර කමිටුවේ කතා කරා. ඒකේ අධීක්ෂණ කරමින් දැනට සමීක්ෂණ කරමින් යද්දී හිතුවක්කාර විදිහට මේ ඉන්න කොට්ටාස කළමනාකරවරයා ව්‍යාපාරේ ප්‍රධාන RPM මහත්තයාගේවත් තාක්ෂණ ඉංජිනේරුවරයාගේවත් අවසරයෙන් තොරව හිතුවක්කාර විදිහට මේ ඇලක් කපලා ගොවීන් අතර දර්ශනයක් ඇති කරලා තියෙනවා. එතකොට අපිට ප්‍රශ්නයක් තියෙනවා මේ අය අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා ඇමති ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙල වෙන පැත්තකට හරවන නිලධාරියෙක්ද කියන එක. මොකද එතුමන්ලම කියනවා මේ ආයතනවල ඉන්නේ අපි කියන දේ කරන්නේ නැති මිනිස්සු කියලා. අන්න එහෙනම් ජනාධිපතිතුමනි එක පුද්ගලෙක් මෙතන ඉන්නවා. ඔබතුමා දැන් බලන්න මේ කියන දේ ඇත්තද බොරුද කියන එක. මේ ඉන්න හැම ගොවියෙකුගේම ඉඩම් වලට පැය 14 දෙන එක පැය 7-8 දක්වා බස්සලා තියෙනවා. ඒක නිසා අපි ඉල්ලන්නේ මේ වැව ඇල හැදුවට විරුද්ධ නෙමෙයි. මේකට විකල්ප යෝජනා හදනකම් මේකට වතුර දෙන්න අපි සූදානම් නැහැ කියන පණිවිඩය අපි මෙතෙන්දි දෙනවා. කොට්ටාස් කාර්යාලයට කෙටි දැනුම් දීමකින් මේ ගොවි මහතුරුන් අපි අද ඒකරාශී කෙරුවේ. මයුරුපුර කොට්ටාසේ මේ වන විට දේශපාලන බලය පාවිච්චි කරමින් ගොවීන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් දේශපාලනය මෙහෙවන බලධාරියෙක් මේ ආයතනයේ මූලිකයා හැටියට පත් කරගෙන තිබෙනවා. ඒ මූලිකයා විසින් මේ මොහොතේ රක්ෂිතයට ඇලක් කපලා සරණමාලි වැව කියන මේ වැවට වතුර දීමට කටයුතු කරලා තිබෙනවා. අම්බන්තොට වනාලි ප්‍රශ්නේ දැවැන්තව තියෙද්දී කැලේ ඇතුලේ තවත් විනාශයක් කළා වතුර දීමෙන් මේ ගම්මානවල මිනිස්සුන්ට වනාලි ප්‍රශ්නෙන් උත්තර ලෙස බැට ගන්න හම්බ වෙනවා. ඒ විතරක් නෙවෙයි ගොවි මහතුරුන්ට ලබා දුන්නු ජලය ටික අප්පාදු කරලා දින 6ක් දුන්නු වතුර දින 4 දක්වා අඩු කරලා පැය 36ක් දුන්නු වතුර ටික පැය 24ට අඩු කරලා පැය 16ක් දුන්නු වතුර ටික පැය 14ට අඩු කරලා තමයි මේ සංවර්ධන භූමියේ ගොවි පවුල් 5365 නඩත්තු කරන්න වාරි ඉංජිනේරුවා උඩවලවේ ඉන්න මහවැලි වාරි ඉංජිනේරුවා කටයුතු කරන්නේ. මේ පහලට දේශපාලන හෙන්චයිය දාලා මේකේ අත්නෝමතික ඇලක් කපලා තියෙනවා. මේක අත්නෝමතික කියන්නේ මෙහෙම සංවර්ධන කටයුත්තක් මහවැලි ගොවි සංවිධාන 92 ඇතුළත කරනවා නම් ඒක කොට්ටාස කමිටුවේ අනිවාර්යයෙන්ම ගොයින් දැනුමත් කරලා නිර්දේශය ගන්න ඕන. දිස්ත්‍රික්ක 3ක් පෝෂණය කරන උඩවල ව්‍යාපාරය මේ දිස්ත්‍රික්ක 3ේම කොට්ටාස කමිටුවල අවසරය ගන්න ඕන. ව්‍යාපාර කමිටුවේ ඒකමතික තීරණය ගන්න ඕන. එහෙම ගන්න නැතුව අත්නෝමතික අලවල් කපන්න BMට මොන දේශපාලන හයිය තිබුණත් හැකියාවක් නැහැ. නීතිය අපි ක්‍රියාත්මක කරනවා. මෙතෙන්ට ආවා මයුරුපුර ඔෆිස් එකට ආවා. BM ලියුමට ගන්න නැතුව හැංගුණා. ගොවින්ගේ පීඩනයට පොලිස් නිලධාරීන් ගෙන්නලා ලියුම බාරගත්තේ නැතුව වල්බයිල ටිකක් ගහලා පැනලා ගියා. ලිස්සුවට මඩාරෝ ගොවි ටික කලින් ඇත හිටානෝ කියන කතන්දරය තමයි අද කියන්න සිද්ධ වෙන්නේ.